ඉතින් අද අපි යන්නේ නිකම්ම පන්සලකට නෙමේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයකට. නිකන් හිතලා තියෙනවද ඇයි මෙතන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් උනේ කියලා? ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒක ඔයාලට නිරීක්ෂණය කරන්න පුළුවන් බිම් මට්ටමේ ඉදම්ම හොඳින් නිරීක්ෂණය කරන් આવොත් සාමාන්‍ය පන්සලකයි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයකයි තියෙන වෙනස දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බිම් මට්ටමේ ඉදම්ම මේකට සාක්ෂි එකතු කරගන්න පුළුවන්. ආබාධිතයන්ට චෛත්‍ය ළඟටම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් විදිහට ආබාධිතයට වෙනම පාරක් හදලා තියෙනවා යා හැකි විදිහට. මේක නවීන ගෘහ නිර්මාණ ශිල්පියත් එක්ක එකතු වෙලා තමයි කරලා තියෙන්නේ. මේක තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් වෙන්න. අනිත් ප්‍රධාන හේතුවක් වෙන්නේ මේක ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් වෙන්න ගමේ පන්සල සාමාන්‍යයෙන් විවෘත වෙන්නේ ගමේ දායක සභාවට විතරයි. හැබැයි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක වුණත් ඔයාට නෙල්ලිගලට ආපුවම දැක ගන්න පුළුවන් ඕනෑම ආගමක ඕනෑම ජාතියක කෙනෙකුට වුණත් ඇවිල්ලා බෞද්ධ දර්ශනය බෞද්ධ ආගම